ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඔන්න අදත් අපි ලස්සන වීඩියෝ එකක් ඔයාලට අරගෙන ආවා. මේ වීඩියෝ එක තියෙන්නේ කුරුණෑගල ඇතුගල විහාරය ගැන. ඉතින් හැමදාම වගේ අපේ තියෙන කාර්යබහුල වැඩ කටයුතු ජීවන රටාවත් එක්ක පොඩ්ඩක් මිදිලා හරිම නිස්කලංක පරිසරයක්, ඒ වගේම හිතට හරිම සැහැල්ලුවක් තියෙන පරිසරයක්. ඒ නිසා අපි හිතුවා තවත් වැඩකට ආව ගමන් කුරුණෑගල ඇතුගල විහාරයටත් ඇවිත් යන්න ඕන කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ඇතුගල විහාරය හදලා තියෙන්නේ ඇතුගල ගල මුදුනේ. ඉතින් මේ පඩිපෙළ නැගගෙන උඩට යන්න ඕනේ. ඒ යන පඩිපෙළ දෙපැත්තෙත් හරිම ලස්සනට ඇත් ප්‍රතිමා දෙකක් නිලලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ පන්සලට සම්පූර්ණ කුරුණෑගල නගරය හරිම ලස්සනට ඈතට පේනවා. ඉතින් පඩිපෙළෙන් නැගගෙන උඩට එනකොටම අපිට පේන්න තියෙන්නේ හරිම ලස්සනට නිලපු බුද්ධ ප්‍රතිමා වහන්සේ. ඒකම බුද්ධ ප්‍රතිමා වහන්සේ පිළිමයට දෙපැත්තෙන් හදලා තියෙනවා සිංහ මුහුණු දෙකක්. ඒ වගේම හරිම ලස්සනට නිලපු තවත් බුදු පිළිම ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මේ පන්සලේ බෝධිය, එතකොට බුදුගේ චෛත්‍ය, දේවාලය මේ හැම අංගයක්ම තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ පන්සල තියෙන වටපිටාව හරිම නිස්කලංක, කිසිම සද්ද බද්දයක් නැති හරිම නිස්කලංක පරිසරයක්. ඉතින් හිතට හරිම සැහැල්ලුවක් දැනෙන හරිම ලස්සන වටපිටාවක් තියෙන තැනක තමයි මේ පන්සල හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති බුදු කුටිය තියෙන තැනත් හරිම ලස්සනට වටපිටාව පේනවා, කුරුණෑගල නගරය පේනවා. ඒ වගේම මෙතෙන්ට පේනවා ඇතුගල බුද්ධ ප්‍රතිමා වහන්සේත් පේනවා. ඉතින් හරිම ලස්සනයි. ඈතට පේන කදුපන්ති, ඒ හැම දෙයක්ම මෙන්න මේ ඇතුගල විහාරයට ආවම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ පන්සල ඇත්තටම හදලා තියෙන වටපිටාවේ කැලේ, එතකොට සතා සිව්පාවන්ගේ සද්දේ හැම දෙයක්ම ඔයාලට ඇහෙනවා, දකින්න තියෙනවා. ඉතින් මේ පරිසරයට කිසිම හානියක් වෙන්නේ නැති විදිහට තමයි මේ පන්සල ඉදි කරලා තියෙන්නේ. ඉතින් අපිට තියෙන කාර්යබහුල ජීවන රටාවත් එක්ක මේ වගේ තැනකට ආවම හිතට හරියම සැහැල්ලුවක් දැනෙනවා. ඉතින් අපි කුරුණෑගල වෙනත් වැඩකට ආව ගමන් තමයි මේ ඇතුගල විහාරයටත් ඇවිත් යන්න ඕන කියලා හිතුවේ. ඉතින් ඒක නිසා මමයි හස්බන්ඩ්ුයි අපි දෙන්නා ඇතුගල විහාරයට ආවා වන්දනා කරන්න. ඉතින් ඔයාලටත් ඒ ඇතුගල විහාරයේ ලස්සන අරගෙන ඉන්න ඕන නිසා තමයි මේ වීඩියෝ එක අපි අරගත්තේ. ඉතින් ඔයාලට පේනවා ඇති හරිම ලස්සනට කලාත්මකව ඉදි කරපු ලස්සන පිළිම තියෙනවා. ඒ වගේම චෛත්‍ය, මේ හැම දෙයකින්ම හරිම ලස්සන ආගමේ බෞද්ධ ආගමේ තියෙන ඒ අංග ලක්ෂණ හැම දෙයක්ම හරිම ලස්සනට ඉදි කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ විහාරයත් කුරුණෑගල තියෙන ප්‍රධාන ඇතුගල විහාරය. ඉතින් හරිම ලස්සනයි. ඔයාලත් කුරුණෑගල එනවා නම් මේ විහාරයට ඇවිත් යන්න අමතක කරන්න එපා. මොකද මේ විහාරය ඒ තරම්ම ලස්සනයි, හිතට සැහැල්ලුවක් ගෙන දෙන තැනක්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ බුදු කුටිය ඇතුලේ ඇඳලා තියෙන චිත්‍ර, ඒ වගේම පිළිම, මේ හැම දෙයක්ම හරිම ලස්සනට කරලා තියෙනවා. ඉතින් මමයි හස්බන්ඩ්ුයි අපි දෙන්නම අද මේ ඇතුගල විහාරයට ඇවිල්ලා වන්දනා කරා. ඔයාලට පේනවා ඇති මේ වටපිටාව හරිම ලස්සනයි. ඒ වගේම විෂ්ණු දේවාලය,
අපි අද නම් ආවේ දවල් වරුවේ. ඉතින් හවස ආවොත් ඇත්තටම මීට වඩා හරිම ලස්සනට ඔයාලට වටපිටාව බලා ගන්න පුළුවන්. මොකද හවසට ඉර බැහැගෙන යන එකත් එක්ක ඒ වගේම පන්සලේ ලයිට් දාලා හරිම ලස්සනට ඔයාලට මේ වටපිටාව බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ඉක්මනින් හමු වෙමු.